ඔන්න මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා ඉන්ට්‍රෝ එකේ දැක්කා වගේම මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ පින්නවල අරියානාථාගාරයේදී මම ලැබපු ලස්සන අත්දැකීමක්. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට මුලින්ම ආරාධනා කරනවා. අපි පින්නවල අරියානාථාගාරයට යනකොටම උදේ 11 වගේ වුණා. ඉතින් කාලසටහනට අනුව නම් 10-12 අතර කාලය කියන්නේ අලි ගඟේ ඉන්න වෙලාව. ඉතින් ටිකට් එකක් අරගෙන දුවගෙන ගියා අලි නානවා බලන්න. ඉතින් අලි නානවා බලන්න යනවා නම් මුලින්ම ටිකට් එකක් අරගෙන තමයි යන්න ඕනි. ඉතින් සත්තු දිහා බලන් ඉන්න මම ගොඩාක් කැමතියි. මේ අලි කරන වැඩ බලන් ඉතින් ගොඩාක් හිතට සතුටක් දැනෙනවා. මං හිතනවා අපි හැමෝටම ඒ වගේ කියලා. ඉතින් මුලින්ම යනකොට නම් අලි දෙන්නෙක් 3 දෙනෙක් වගේ තමයි දැක්කේ. ඒත් ටිකක් වෙලා යනකොට මෙන්න එහා යුරේ ඉඳලා අලි පේලියට එනවා. තැනින් තැන යාලා එයාට කැමති දේවල් කරනවා. ඉතින් ඒ වගේම දැන් නම් අපිට දකින්න පුළුවන් විදේශ ජාතිකයෝ ගොඩාක් මේ වගේ තැන්වලට ආකර්ෂණය වෙනවා. දැන් ඉතින් ඉස්සර වගේ නෙවෙයි. දැන් විදේශික ජාතිකයෝ ලංකාවට සංචාරය කරන්න එනවා. පින්නවල අරියානාථාගාරය ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 1975 විතර තමයි ආරම්භ කරලා තියෙන්නේ. වනයෙන් හමුවන අනාථ අලි පැටව් පෝෂණය කරන්න, ඒ වගේම ආදරෙන් රැක බලා ගන්න, ඊටත් වඩා විශේෂයෙන්ම මේ සතුන්ට අභය භූමියක් සැපයීමට තමයි මෙන්න මේ පින්නවල අරියානාථාගාරය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ පින්නවල අරියානාථාගාරයට එන අයට අලි පැටවුන්ට බෝතල් කරලා තියෙන කිරි දෙන්න, ඒ වගේම අනෙකුත් සියලුම අලින්ට ආහාර ලබා දෙන්න, ඒ වගේම ගඟේ අලි නාන හැටි බලන්න වගේ අලින්ගේ දිනචර්යාවේ තියෙන එක දේවල් බලන්න අවස්ථාවක් සපයලා දීලා තියෙනවා. අපි හැමෝම දන්නවා ආසියානු අලි තමයි ගොඩක්ම මේ පින්නවල අරියානාථාගාරයේදී අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ ආසියානු අලියා ගොඩාක් ලොකු සංචාරක ආකර්ෂණයක් ලංකාවට ගෙනත් එනවා. ඉතින් වනයේ නිදැල්ලේ ඉන්න කුඩා අලියතුන් නියං කාලවලදී ජලය හොයාගෙන යනකොට සමහර වෙලාවට වලවල් වලට වැටෙන අවස්ථා ගොඩාක් අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී මේ සතුන් රෝගාතුර වීමකින් හරි එහෙමත් නැත්නම් තුවාල වීමක් නිසා හරි වනාන්තරවල අසරණ වෙලා ඉන්න අවස්ථා අපි ගොඩාක් දැකලා තියෙනවා. ඒ වගේමයි කිරිබොන වයසේ ඉන්න පුංචි පැටව් මොකක්ම හරි හේතුවකින් වනේ අනාථ වෙලා එහෙම ඉන්න අවස්ථා අපි අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ පින්නවල අරියානාථාගාරය කියන්නේ ඒ වගේ ඉන්න අලින්ට ගොඩක් හොඳ තැනක්. ඉතින් මේ තමයි ටිකට් එක. දැන් ටිකට් එකක් 250ක් වෙනවා එක්කෙනෙකුට. ඒ වගේම ටිකට් එකේ පිටිපස්සේ මෙන්න මේ විදිහට යාළගේ ඩේලි කොහොමද එතන වැඩ වෙන්නේ කියලා විස්තර දාලා තියෙනවා. උදේ 8:30ට ඕපන් කරන, ඒ වගේම 6ට තමයි ක්ලෝස් කරන්නේ. ඉතින් මේ විස්තර මෙතන දාලා තියෙනවා. ඔයාලට ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ මෙතනදී දකින්නේ දැන් අලි ගඟේ නාලා එයාලගේ නටලා පිටවල හැම තැනම මඩ. ඉතින් මේ මඩ හොදන වෙලාව තමයි මේ ඔයාලට පේනවා ඇති. මේ ඇත්තු අලි බලා ගන්න ඇත්ගෝ මේ වගේ වතුර මලක් ආධාරයෙන් එයාලගේ පිටට වතුර අල්ලලා එයාලව තවත් හොඳට හොදනවා.
ඉතින් ඔන්න දැන් මේ අලි ආයමත් අලි අනාථාගාරය වෙතට යන අවස්ථාව තමයි මේ ඔයාලා දකින්නේ. මෙයාලා හොඳට දන්නවා පොඩි සංඥාවක් දුන්න ගමන් මෙයාලගේ දිනචර්යාව ඒ වෙලාවට හරියටම යන්න යාලා හොඳටම දන්නවා. ඉතින් පොඩි සංඥාවක් තමයි කළේ. ඉතින් අලි එක්කිනා දෙන්න ඔන්න ගොඩට එන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මෙච්චර වෙලා මම අලි දෙන්නයි තුන් දෙනයි තමයි දැක්කේ. හැබැයි ඔන්න එක පාරටම අර සංඥාව දුන්නත් එක්කම අලි හිමින් එයාලා ඉන්න තැනින් එන්න පටන් ගත්තා. ඉතින් සෑහෙන අලි ප්‍රමාණයක් ගඟේ ඉඳලා තියෙනවා. ඒ ඇස්සේ මෙන්න මෙයාට බඩගිනි හැදිලා වටේ බලන් ඉන්න අයගෙන් කෑම ඉල්ලනවා. මේ පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් බලාගන්න ඇත් ගොව්වෝ 70ක් විතර ඉන්නවලු. මේ අලි ඇතුන් දිනකට දෙවතාවක් කිලෝමීටර් 5ක් විතර රංචුව පිටින්ම ගංගාවේ වතුර නාන්න වතුර බොන්න අරගෙන යනවා. ඉතින් මම කලින් කිව්වා වගේම උදේ 10 12 ඒ පැය දෙකට වගේම ආයෙමත් මෙයාලා අරගෙන යනවා හවස 2-4 වෙලාව ඇතුළත. ඉතින් මේ කාල දෙක ඇතුළතදී මෙයාලා කිලෝමීටර් 5ක් වගේ දවසකට ඇවිදිනවලු. ඉතින් මේ අවස්ථා දෙකේදී බින්නවල අලි අනාථාගාරය බලන්න යන අපි හැමෝටම මෙයාලගේ මේ ලස්සන වැඩ ටික බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ ගඟට එන පාර දෙපැත්තේ ලස්සන කඩක් තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනි. ඒ වගේම මම විශේෂ දෙයක් දැක්කා. මේ අලින්ගේ අලි බෙටිත් විකුණන තැන් තියෙනවා. ඉතින් ඒවත් පොහොර විදිහට ඒ වගේම තව වැඩවලට ගන්නවා. මම දන්නවා. ඉතින් ඒවත් විකුණන්න එහෙම තියෙනවා මම දැක්කා. ඉතින් මෙතන තමයි අලින්ට කෑම දෙන තැන. ඉතින් බලන්නකෝ මෙයාලා ඔය ගඟේ ඉඳලා ඇවිල්ලා කෑම කන වෙලාව තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් අර මිනිස්සුන්ටත් කෑම දෙන්න අවස්ථාවක් මෙතනදී එයාලා හදලා දීලා තියෙනවා. ඇත් ගොව්වෝ එහෙම ලොකු සපෝට් එකක් දෙනවා මිනිස්සුන්ට ඒ අලින් ළඟට ගිහින් කෑම දෙන්න, එයාලත් එක්ක ෆොටෝස් ගහන්න, ඒ වගේ ලොකු හෙල්ප් එකක් දෙනවා මෙතනදී. ඉතින් මේ අනාථාගාරයේ ඇතුළත තියෙන ආහාර ප්‍රමාණය නම් ඉතාමත් අල්පයි, පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් දිනපතාම කොස්, පොල්, කිතුල්, ඒ වගේම තව විශේෂ තෘණ වර්ග වගේ දේවල් විශාල ප්‍රමාණයක් මේ අලින්ගේ ආහාර වෙනුවෙන් මෙයාලට සපයනවලු. ඉතින් හැම මේ වැඩිහිටි අලියෙක්ම දවසකට කොළ වර්ග සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 250ක් වගේ, ඒ වගේම සහල්, නියුඩයි, අර බඩිරිඟුයි එකට දාලා එයාලා ඒ වගේ ආහාරයක් කිලෝග්‍රෑම් 2ක් විතර මෙයාලට ආහාර වශයෙන් දවසකට ලබලා දෙනවලු. ඉතින් මෙතන ඉන්න හැම අලියෙක්ටම ලස්සන නමක් තියෙනවා. මම දැක්කා සමහර තැන්වලදී නම් එයාලගේ නම් එහෙමත් ගහලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාලා ඉල්ල කෑම කනවා. ඒ වගේම මෙතනදී මෙතන හැඳිනීමක් කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙතන ආහාරත් එයාලා පළතුරු වර්ග එහෙම තියලා තියෙනවා. එතනින්ම අපිට මිලදී අරගෙන මේ අලින්ට ආහාර කවන්න එහෙම අවස්ථාවක් සපයලා දීලා තියෙනවා. ඉතින් ෆොටෝස් ගහන්න ඒ වගේ අවස්ථා මෙතන සලසලා දීලා තියෙනවා. පින්නවල ප්‍රථම උපත වෙලා තියෙන 1984 දී. එදා ඉඳලා අද වෙනකන් ගොඩක් සාර්ථක පැටව බිහි කිරීම සිදු වෙලා තියෙනවා. ඉතින් 2011 දී තමයි එක වසරක් තුළ වැඩිම පැටව සංඛ්‍යාවක් හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩාක් අලි ඇතුන් නිරෝගී වගේම ආබාධිත අලි කිහිප දෙනෙකුත් ඉන්නවා.
ඉතින් වැදගත් කරුණු ගොඩක් අරන් ආවා කියලා මම හිතනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙමත් ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඉතින් මේ පොරොන්දුවත් එක්කම මම අදට ඔයාලගෙන් සමු අරගන්නවා. ගොඩක් ස්තුතියි.